ඔයගොල්ලෝ හොඳින් වටහා ගත යුතුයි. එහෙනම් අපිට මේ හැම දෙයක්ම කරන්න යනකොට අපිට බාධාවක් තියෙනවා. ඒ බාධාව තමයි අපි අතර තියෙන විශ්වාසය. දැන් මේ විශ්වාසය කියන එක නැති වුනහම තමයි අපිට හැම වැඩක්ම කරගන්න බැරි වෙලා තියෙන්නේ. එකතු කර කට්ටිය ටික එකතු කරන්න ගියාම විශ්වාසයෙන් නැතුවම එකතු වෙන්නේ නැහැ නේ. එන්නේ නැහැ නේ. ඒක විශ්වාසය නැතිකම. පල්ලෙවෙනි එක හොඳට මතක තියාගන්න විශ්වාසය සහ සහෝදරත්වය සමගිය සාමූහිකත්වය නැත්තම් ගොඩ එන්න බෑ. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. එහෙනම් මේ විශ්වාසය සහ සාමූහිකත්වය සහ සහෝදරත්වය ආදරයෙන් බැඳුණු විශ්වනීය සමාජයක් බිහි කිරීමත් මේක තුල තිබෙනවා. එතකොට ඔයාලා තුල තිබෙන පවුලේ තියෙන ආදරය, කරුණාව, ඒගොල්ලෝ අතර තියෙන විශ්වාසය නැති වෙන්නේ කොහොමද? පවුල කුඩුම්බය තුල තියෙන දෙන්න අතර තියෙන විශ්වාසය නැති උනේ ඇයි? අපි ඒක හොයනවා ඇවිල්ලා. ඒ විශ්වාසය හොයලා විශ්වාසයෙන් කටයුතු කරන්න. ඇයි මේ විශ්වාසය නැති වුණ ඔයාලට කියන එක අපි හොයලා බලලා ඔයාලට ඒ කටයුතු කරන්න වැඩ පිළිවෙලක් අපි හදලා තියෙනවා. ඒක නිසා එතන ඉඳලා අපි පටන් ගමු. මෙතන තියෙනවා ප්‍රශ්න ගොඩක්. මේ විවස්ථාවන කතාවරු ගොඩාක් ප්‍රශ්න වලට කතා කරලා දෙනවා. නමුත් ඒ ඔක්කොම කතා කරන්න බෑ. කාලය මදි නිසා. මෙතනදී අපේ සංස්කෘතිය වශයෙන් අපේ රටේ ප්‍රශ්නයක් බලපාලා තියෙනවා. සංස්කෘතික වශයෙන් අපේ රට 134ටත් පල්ලයට වැටිලා. සංස්කෘතිය ඉවරයි. good countries වලින් ලංකාවේ 60 නුත් පල්ලෙහා. හිතන්න මෙතන හදනකොට මේ සමාජයේ ආර්ථිකය හැදෙනවා. ඔයාලා හැමදාම කතා කරනකොට අද ගොවිතැන් කරනකොට ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි හෙට කුඹුර හාගන්න කොහොමද අපි මැෂින් එක ගන්නෙ? තෙල් ටික කොහොමද ගන්නෙ? පොහොර ටික කොහොමද ගන්නෙ? ඔයාලට ඊටන් තියෙනවා. මම හොඳට දන්නවා ඊටන් තියෙනවා. හැබැයි මේව වගා කරගන්න බෑ. ඇයි ඒ වගා කරගන්න බැරි? අපිට මූලික සම්පත් ටික නැහැ. ඔයාලට සම්පත් ටික හොයාගන්න ගියොත් ඔයාලා කී දෙනෙකුට අතපාන්න වෙනවද? අනේ අතපාන්න නැතුව සම්පත් ටික හොයා ගැනීම මේ මණ්ඩලය එකතු වෙලා දැන් මේ සහයෝගය දෙන්න හදන්නේ. දැන් වැඩේ මෙහෙන් කරනවා. ඊළඟ වගකීම කාගේද? ඔයගොල්ලෝගේ. ඔයාලා හරියට වැඩේ කරේ නැත්නම් මේ මහත්තුරු ඔට්ටු උනට වැඩක් තියේද? ප්‍රතිඵලෙ ඉන්නේ නැහැ. මෙයාලා සහයෝගය දෙනකොට ඔයගොල්ලෝගේ වෙන යුතුයකම් ටික හරියට ඉෂ්ට කරන්න. ඒ යුතුයකම් ටික හරියට ක්‍රියාත්මක වෙනකොට අපි මේ කරන්න යන වැඩේ හරියටම කරන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න මේ සූර්යෝදය සංවිධාන එකමුතුව තුලින් අපි සිද්ධ කරන්නෙම නිෂ්පාදනය සහ පරිභෝජනය කරන පුජ්‍යලෝ දෙන්නම නිෂ්පාදකයාත් වැඩි ප්‍රතිලාභයක් ලබනවා, පරිභෝජනය අර වෙළඳපොළට වඩා අඩු මිලෙන් තමන්ගේ මිලදී ගැනීම සිද්ධ කරනවා. කොහොමද කරන්නේ? අතරමැදියා යන ගසා කැම නැත්නම් අතරමැදියට යන අතරමැදි ලාභය අපි ගොවියට දෙනවා. ඉතිරි අතරමැදි ලාභය අපි ලබා දෙනවා කාටද? පරිභෝජනය කරන පුද්ගලයාට. මෙන්න මේක අපි ඇති කරනවා මේක තුලින්. අපි මේක පටන් ගත්තා. අපි අර ඔයාලට කිව්වා වගේ කුඩුම්බයෙන් පටන්ගෙන මේක කරලා බලපුවහම ඊටාම සාර්ථකයි. මම මේක පටන් ගත්තේ ඊටාම පුංචි පවුලකින් පටන් ගත්තේ. මම මේක කරගෙන ගියා අති සාර්ථකයි. මේක කරන්න පුළුවන්. හැබැයි මේක කරන්න බාධකෙම තියෙන්නේ විශ්වාසය නැතිකම විතරයි. විශ්වාසය කියන එක හදාගත්ත ගමන්ම මේක කොට යනවා. දැන් හැම පවුලකම අපි එක පවුලක සාමාන්‍යයෙන් ලක්ෂ 2 3 ආදායම් ගන්න ක්‍රම අපි හදලා තියෙනවා. අර සාමූහික 10 දෙනායි කණ්ඩායමේ ලක්ෂ 10 පැනලා තියෙනවා. ඒවා හදාන තියෙනවා. ඒ වගේ වැඩපිළිවෙලක් මේක තුල තියෙනවා. ඒක මේ පියන්ත මහත්තයා පැහැදිලි කරයි. ඔයාලට දැන් මේ තියෙන ස්වභාවය තුල ඔයාලගේ මෙච්චර කාලයක් මහන්සි වෙලා දුක් විඳලා හම්බ කරලා පුළුවන් තරම් මහන්සි වෙලා අදට මට කියන්න ඉතුරු කරපු දෙයක් තියෙනවද කියන්නේ? මොනවා හරි ඉතුරු කරපු දෙයක් තියෙනවා. ඔය කිසිම කෙනෙක් ඉතුරු කරපු දෙයක් නෑ. හැමදාම ගන්න දේ යට කරනවා ප්‍රතිලාභෙන්නේ නැහැ. ප්‍රතිලාභෙන්නේ නැත්තේ ඇයි? ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට විසඳුම් අපි ගාව තියෙනවා. ඔය හැම කෙනෙක්ම කතා කරලා බලන්න මම හිතන්නේ මෙතන වයස වැඩිම එක්කෙනා අපි අවුරුදු 50කට වැඩි මං හිතන්නේ. අවුරුදු 50කට වැඩි කෙනෙක් අපි කතා කරලා බැලුවොත් මෙතුමා. අවුරුදු 50යි කියන්නකෝ. මෙතුමා අවුරුදු 50යි මේ වෙනකොට ලක්ෂ 50ක් රජයට දීලා තියෙනවා. ලක්ෂ 50. කන බොන ටික. කන බොන මොනවද කාලා තියෙන්නේ? පරිප්පුයි පොල් සම්බෝලයි නැත්නම් අලහොද්දයි බතුල්. ගොවිතැන් කරේ මම. මතක තියාගන්න මේ ගහන හැම බද්දකම ඔයගොල්ලෝ මෙයා ලක්ෂයක් මාසෙකට දෙනවා. මෙයා එතකොට මේ ලක්ෂ 57ක් දීලා තියෙනවා. දැන් මෙයා ජීවත් කරනවද කවුරු හරි? මට කියන්න මෙයා කවුරු හරි දැන් මේ ආණ්ඩුවේ කවුරු හරි මැදිහත් වෙලා අවුරුදු 57යි දැන් මෙතුමා විශ්‍රාමෙල මෙයා ජීවත් කරනවා. කවුරු හරි ජීවත් කරනවද? කිසිම කෙනෙක් මෙයා ජීවත් කරන්න බැඳිලා නැහැ. ඌගේ මලගමටවත් කවුරුත් නැහැ. ඒක නිසා මෙන්න මේ සංවිධානය අපි හදලා තියෙනකට වැඩපිළිවෙල. මෙතුමා මාසෙකට කීයක් දෙනවද? හොඳට මතක තියාගන්න. දවසකට හැම දවසකම අදත් ඔයා රැය වෙලා එළි වෙනකොට රුපියල් 277ක් ඔයා ආණ්ඩුවට ගෙවනවා. ඔයාම තමයි මහන්සි වෙනවා. ඔයාම තමයි කුඹරට ගන්න. මේ 277 දෙනවා අපි. අපි වෙනුවෙන් කවුද ඉදිරිපත් උනේ? අනේ ඒක නිසා තමයි මේ සංවිධානය අපි හදාගෙන මේකට වැඩපිළිවෙලක් හැදුවා. අපි හැම පවුලකම හැම සමාජිකයෙකුටම ජීවනෝපායක් මේක තුල හදලා තියෙනවා.
ඔබ වැඩ කරේ නැතත් ඔබට විශ්‍රාමයක් මෙතන තුල අපි හදලා තියෙනවා. මල ගෙදරක් වුණාම මල ගෙදරට ඕන කටයුතු ටික මේ තුල කරන ක්‍රමවේදයක් අපි මේක තුල හදලා තියෙනවා. ඒ වගේම Taman ජීවත් වෙලා ඉන්න කාලේ ජීවත් කරන අරමුදලක් අපි මේකේ හදලා දීලා තියෙනවා. ජීවත් වෙන ඉහා ජීවත් කිරීම සඳහා. ජීවත් වෙන මිනිහා ජීවත් වෙන්න නම් ඔබට අද දවසේ මගේ ගෙදරට යන වියදම අපි මේක තුල නිර්මාණය කරලා තියෙන කොහොමද යන්නේ? අද රුපියල් 25000ක් අපට වෙළඳපොලෙන් බඩු ඩේ ගන්න රුපියල් 25000ක් කරනවා නම් මේ 25000 මෙතනින් අපි හොයාගන්නේ කොහොමද? ඒකට වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඒ 25000 අපිට මාසික වශයෙන් එන්නේ කොහොමද? අපි ඒ ක්‍රමයේ හදලා තියෙනවා. ඔබ අද වැඩ කරන්න බෑ අසනීප වුණා ලෙඩ දුක් වෙලා කොහාට හරි ස්පිරිතාලයකට ගියා. දරුවෝ ටික බඩගින්න තියන්න ඕනේ නැහැ මේ සංවිධානයට. ඔයාලට මාසික වශයෙන් රුපියල් 25000ක් එනවා. ක්‍රමයේ අපි හදලා තියෙනවා. ඉතින් මේ වාගේ දැවැන්ත වැඩපිළිවෙලක් රාමුවක් තුල මේ කටයුත්ත කෙරෙන්නේ. ඉතින් ඒකට යන්න නම් අපි ඔක්කොම එකතු වෙලා මහන්සි වෙන්න ඕනේ. ඒකට තමයි අපි සාමූහිකත්වය කියන්නේ. මේ සාමූහිකත්වයේ සහ සහෝදරත්වයේ කටයුතු කරලා කරන්න කියන්නේම සාමූහිකත්වයෙන් එකතු වුණාම තමයි මේක ගොඩ දාන්න පුළුවන්. එක් පුජ්‍යලයකට මේ කාරණාව ගොඩ දාන්න ඉතාම අපහසු කාර්යයක්. ඇයි ඒ? එක්කෙනෙකු වැඩ කුලිය ගැන බැලුවොත් මං හිතනවා ඔයාලා මට වඩා කට්ටිය දන්නවා ඇති ගම් වල ඉස්සර ඔයාලට මතකද අපි එකතු වෙලා මේ තමයි ගෝයන්ටි කැපුවේ නේ. කවුරු සල්ලි වලට අවිල්ල ගෝයන් කැපුවද? නෑ අත්තමට නේ. බොහොම ලස්සනට අත්තම කරේ නැද්ද? අද මොකද්ද උනේ අපිට? හැබැයි අපිට මම කියන්නේ ඒ කාලේ අත්තම කරා මේ අද ගෝයන් කපන්න කියන දෑකැත්තෙන් කපන්න කියනවා එහෙම නෙමෙයි මේ. හැබැයි අද අපේ කර්මාන්තේ දියුණු වෙලා තියෙනවා. අපිට ඒක පුළුවන් නම් නිෂ්පාදන කර්මාන්තේ අපිට ඩීසල් ගහන්න නැතුව පෙට්‍රල් ගහන්න නැතුව වාහනයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. අන්නේ නිෂ්පාදනය හදන්න පුළුවන් දක්ෂතාවය කෙනෙක් ගමේ ඉන්නවනම් අන්නේ පුජ්‍යල බිහි කිරීම මේ සංවිධානයෙන් අපි බිහි කරන්නයි මේ වැඩ පටන් ගත්තේ. එහෙනම් අපිට පුළුවන් ට්‍රැක්ටරයක් හදන්න පුළුවන් පුජ්‍යල වල ගමේ ඉන්න පුළුවන්. ඔයාලා ගමේ ලෑම් මාසේ හදන්න පුළුවන් පුජ්‍යලක ඉන්න පුළුවන්. ඔයාලා ගමේ මේ නිවි නිෂ්පාදනය කරන වී ටික පැල කරගන්න නිෂ්පාදන භාණ්ඩ හදන්න පුළුවන් මිනිස්සු ඉන්න පුළුවන්. අපි යන්නේ ඒගොල්ලෝ කොහොමද නිර්මාණය කරන්නේ? ගොවියට සාධාරණ ගොවියයි ගොවිතැන්ටි කරගෙන ඔහුගේ ජීවනෝපාය දියුණු කරගන්න ක්‍රමවේද මේ සලසා දීමේ වැඩපිළිවෙල තමයි මේ තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා ඒ වැඩපිළිවෙල ඊටාම සාර්ථකව කරගෙන යන්න නම් ඔයාලා මේ සංවිධානයක බද්ධ වෙලා හරියට එකතු වෙලා වැඩ කරන්න වෙනවා. එකතු වෙලා වැඩ කරපුවාම ඔයගොල්ලොන්ගේම ආර්ථිකය දියුණු කරන වැඩපිළිවෙල ලස්සනට කළමනාකරණය කරලා දෙන උඩි. ඒක පැහැදිලිවම අපි ඊටාම දක්ෂ මණ්ඩලයක් ඉන්නේ. ඒකන්ද කිසිම කෙනෙකුගේ වරදක් නැහැ විනිවිද භාවයකින් කටයුතු කරන්න ඊටාම ලස්සන ව්‍යවස්ථාවක් තියෙනවා හැම කෙනෙක්ම වැඩ කරන්නේ විනිවිද භාවය. ඒක නිසා ඒ ටික කරන්න මම මේ ව්‍යවස්ථාව තුළ තව අපූර්ව දෙයක් නිර්මාණය කළා ඉලියට දීලා තියෙනවා ඕනෑම සංවිධානයක් ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයක් ඕනෑම කෙනෙකුට මේක ඇතුළේ වැඩ කරන්න පුළුවන් ඊටර පස්රාව හදලා දීලා තියෙනවා. ඔහුට පුළුවන් ඔහුගේ ඒ අනන්‍යතාවය තහවුරු කරගෙන ඔයාලට උදව් කරමින් එතුමටත් මේක වැඩ කරා යන්න. ඒතොර ඒ ලැබෙන සහයෝගයෙන් ඔයාලටත් ලැබෙනවා. ඒ දෙක හුවමාරු කරගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මේක තුල ලබලා දීලා තියෙනවා. මම හිතන පියන්ත මහත්තයෙක් දැක්ක නිසා තමයි අද මේ ඔයාලගේ බිත්තර වී වැඩේට ගියේ. මම කියන්නේ වැඩේ හරියට කරන්න. ඔය බිත්තර වී වැඩේ හරියට කරනකොට කොහොමද අපි මේකෙන් අපේ ගම හදාගන්නේ කියන මම හරියට පැහැදිලි කරලා දෙන්නම් ගමින් ගමට ඇවිල්ලා. මට ඒකට කාලයක් දෙන්න. මට මේ කාලෙ මදි මේක කියලා දෙන්න. ඒක නිසා ඉතින් ලස්සනට මේකේ තියෙන මේ කරුණු ටික පැහැදිලි කරමින් මම යන්නම් අනාගතේ කොහොමද තමන් හැදෙන්නේ ඔයා විතරන්නේ වගේ පරම්පරාව ඊළඟ දරුවන්ගේ දරුවන්ට මේක කොහොමද මේ අයිති වෙන්නේ කියන එකත් මම ඒකේ සඳහන් කරලා තියෙනවා. ඒව ඔයගොල්ලෝට ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒ වරප්‍රසාද ටික සියල්ලම හිමි. මම එක උදාහරණයක් කියලා ඔයාලගේ නිලධාරි මණ්ඩල කරන එකට මම යන්නම්. මම මේ කුඩුම්බයෙන් පටන් ගන්නකොටම මේකේ මූලික ආරම්භයේදී මට නැගුණු ප්‍රශ්නයක් තිබුණා. මම එතනින් ගම් දෙකකට ගිහිල්ලා මේක කතා කරනකොට මේ දැන් මහත්තයා කතා කරනවා ව්‍යවසායකව හදනවා. මම නිෂ්පාදන ව්‍යවසායකයෙකුට ඉස්සෙල්ලාම හැදුවේ. නිෂ්පාදන ව්‍යවසායකයෙකුට කරනවා නිෂ්පාදන වැඩ කරගෙන ගියා. මම ඔහුන්ට කිව්වේ නෑ මේ ඔයගොල්ලෝ මේකේ සල්ලි එකතු කරන්න කියලා. මම කොහෙවත් කියලා නෑ ව්‍යවස්ථාව විතර මම එකතු කරන්න කියලා නෑ. හැබැයි ඒගොල්ලෝ මට කියනවා මේකේ අපූර්ව දෙයක් තියෙනවා මහත්තයා කියන එකේ. හරිම අපූර්වයි ඒක. අපි රුපියල් 100ක් එකතු කරමුද කිව්වා. මං කියන ව්‍යවස්ථාව ඉඩ දීලා දෙනවා ඔයාලා කැමති නම් කරන්න. මට ප්‍රශ්නයක් නෑ කිව්වා. ඊට පස්සේ රුපියල් 100 මෙයාලා එකතු කරන්න පටන් ගත්තා. එකතු කරලා අහනවා මහත්තයා රුපියල් 100 දැන් මොකද කරන්න කියලා අහනවා. ඒක කරන්න තේරෙන්නේ නැහැ. පුංචි පවුලනේ. මම ඔකට කරන්න ලස්සන දෙයක් තියෙනවා. දැන් ওই රුපියල් 100න් අපිට වැඩක් කරන්න පුළුවන්. මොකද්ද? ඒ රුපියල් 100න් අපිට අපේ නිෂ්පාදන ටික විතරක් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මහත්තයා මේ රුපියල් 100න් අපිට මොකද ඊට පස්සේ වෙන්නේ? මම කිව්වා මේ ව්‍යවස්ථාවට අනුව ওই රුපියල් 100 බැඳලා ඔයා ඉන්නවනේ. හැබැයි හොඳට මතක තියාගන්නකෝ මෙයා කවදා හරි මේකෙන් එළියට යනකොට ඔය එකතු කරපු 100 එකතු වෙච්ච ගොඩ ආපහු මෙයාට දෙන්න ඕනේ. එයාගේ අයිතිය. ඒක මේ වස්තාව අපි දීලා තියෙනවා. එහෙනම් ඒ අයිතිය අරගෙන යාට යන්න පුළුවන් ඒ රුපියල් 100. ඒක කිසිම බාධාවක් නැහැ. ඒ රුපියල් 100න් අපිට පුළුවන් තරම් පළල වැඩ කරන්න පුළුවන්.
හැබැයි ඒ රුපියල් 100 අයිති ඔයාට. මං හිතන්නේ ගමේ මරණාධාර සමිතියක් කරන්නේ නැතුව ඒ වැඩේනේ කරනවා. කවදාවත් කරන්නේ. ඉතින් ඒ වගේ වැඩ පිළිවෙලක් මේකේ හදලා තියෙනවා. ඒ විදිහට අපි සෑම නිෂ්පාදනයකම වලට මේ වෙළඳපොළ සමගෙන අතිරික්තයක් අපි ගොනු කරලා තියෙනවා. අතිරික්තයේ ලාභාංශය අපි දාලා තියෙනවා. ඒ වගේ කොහොමද අපි වැඩ කරගන්නේ කියලා ඒකේ පැහැදිලි කරලා තියෙනවා. මම කෙටි දැනුම් දීමක් කරේ. මට ඊට වඩා මේක කතා කරන්න බෑ මේ තියෙන කාලයත් එක්ක. මං පළවෙනින්ම බැගෑපත්ව ඉල්ලා සිටිනවා නිලධාරි මණ්ඩලයේ නම් වගකීමෙන් මෙන්න කිව්වේ ඇයි ඒ? ගොඩක් වැඩ පැවරිලා තියෙනවා. මූල්‍ය සම්පත් මුදල් වගේ දේවල් මේකේ ගනුදෙනු වීම ඊටාම ප්‍රබලවම යන නිසා හොඳ නිලධාරි මණ්ඩලයක් පත් වෙන්න මම පළවෙනිම ආරාධනා කරනවා මෙතුමාලා කීප දෙනා එකතු වෙලා මට පළවෙනියෙන්ම මේක ඉදිරියට ගෙනියන්න නම් ලේකම්වරයෙක් පත් කරලා දෙන්න කියලා. ඊළඟට මට සභාපතිවරයා පත් කරලා දෙන්න ඕන. ඊට පස්සේ භාණ්ඩාගාරය. මම පළවෙනිම යෝජනා කරනවා මේ සභාවට ලේකම්වරයෙක් පත් කරලා දෙන්න අවස්ථාව. ඊළඟට යන්නම් මම ඊට පස්සේ. Kami tidak dari mahasiswa Indonesia, bagaimana kita dari Nauzurai, besok mau lewatin.